අයිබෝවන් හොඳයි. අපි අද දැනුවත් කිරීම කරන්නේ මෙවර සාපෙළ විභාගය අවසන් කරලා ඉන්න සියලුම දරුවන්ට. පුතේ මෙවර සාමාන්‍ය පෙළ අවසන් කරලා මේ වෙලාවේ දරුවන් මුහුණ දීලා ඉන්න අවස්ථාව තමයි උසස් පෙළ විෂයන් තෝරා ගැනීම. එහෙමත් නැතිනම් ඔයාලා ඒ විෂයන් තෝරා ගැනීම මේ ස්ට්‍රීම් ටික තෝරා ගන්නා අවස්ථාවේ තමයි තරුත් ඉන්නේ දැන්. ඒ නිසා මම මෙන්න මේ පිළිබඳව ටිකක් පුළුල් විවරණයක් කරන්න අද බලාපොරොත්තු වෙන්නේ. මොකද මේකට හේතුව තමයි මේ දරුවන් විෂයන් තෝරා ගැනීමේදී ඔබ සාමාන්‍ය පෙළ අවසන් කරලා පුතේ දැන් එන්නේ මේ ඇඩ්වාන්ස් ලෙවල්. එහෙමත් වෙන අපි කියනවා මේක උසස් පෙළ. මේ උසස් පෙළ විෂයන් තෝරා ගැනීම පිළිබඳව ඔබ විසින් ඔබගේ විෂයන් තෝරාගත යුත්තේ කුමන ආකාරයකට කියන කාරණේ මම පැහැදිලි කරන්නම්. මේ කාරණේ සිද්ධ කරන්නේ මම පෙර වර්ෂයන්වල තොරතුරු දත්ත මූලාශ්‍ර කිහිපයක් සමග. එතකොට පුතේ පළවෙනි කාරණය තමයි ඔබ මේ විෂයන් තෝරා ගැනීම සිදු කළ යුත්තේ පළවෙනිම කාරණය ඔබගේ කැමැත්ත මත. හරිද? ඊළඟ කාරණය තමයි පුතේ මේ උසස් පෙළට ඇතුළත් වෙනකොට ඔයාලා හොඳට මතක තියාගන්න මේක එක් විදියකින් බැලුවොත් පුතා ඔයාගේ අනාගතයේ වෘත්තිමය තත්ත්වය තෝරා ගැනීම. සමහර විටක සමහර අවස්ථාවන් වලදී ඔයාට හිතෙන්න පුළුවන් මෙතනින් වෘත්තිමය තත්ත්වය තීරණය වෙන්නේ නැහැයි කියලා. හැබැයි ඒකේ තව පැත්තකුත් තියෙනවා මේ හරහා ඔයාලගේ වෘත්තිමය පැතිකඩ තීරණය වෙනවා. ඒ නිසා මේ වීඩියෝ එක මම කෙටි වේලාවක් ඇතුළත දාන්නේ අනිවාර්යෙන් මේක අවසානයේ වෙනකම් ඔබ අහන්න. මොකද ඔයාලට වැදගත් වේවි. සාපෙළ අවසන් කරපු දරුවෙක් නම් මේක අහන්න. හරි. පළවෙනි කාරණය තමයි පුතා මේ උසස් පෙළ තිබෙන ස්ට්‍රීම් එහෙමත් නැතිනම් විෂය ධාරාවන් මොනවද කියලා මම ඔයාලට මුලින්ම පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි පුතේ මේ විෂය එහෙමත් නැතිනම් මේ විෂයන් තෝරා ගැනීමේදී ඔබට මම පොඩි දත්ත කිහිපයක් ඇසුරින් මේක පැහැදිලි කරන්න සූදානම්. පුතේ පළවෙනි එක තමයි ඔබට තියෙනවා විෂයන් කාණ්ඩ පහක් ප්‍රධාන වශයෙන්. එකක් තමයි ඔයාලට තියෙනවා දැන් මම සරලව ගත්තොත් කලා විෂය ධාරාවෙන් ඔබට ඔබගේ උසස් පෙළ හදාරන්න පුළුවන්. එහෙමත් නැතිනම් අපි ගත්තොත් ඊළඟට මැත්ස් ඊට පස්සේ බයෝ තියෙනවා ඊට පස්සේ කොමර්ස් තියෙනවා ඊට පස්සේ ඔයාලට තියෙනවා ටෙක් එහෙමත් නැතිනම් මේ තාක්ෂණික විෂය ධාරාව. දැන් දරුවෝ ගොඩාක් වෙලාවට මෙන්න මේ විෂයන් තෝරා ගැනීමේ ක්‍රියාවලියේදී ඔයාලා මුලින්ම අවස්ථාව දෙන්න ඔයා කැමති මොන විෂය ධාරාවටද කියන එක. පුතේ ඒත් එක්කම බලන්න මම කරන මේ විෂය ධාරාවෙන් ඔයාගේ අවුට්පුට් එක එහෙමත් නැතිනම් ඔයා අනාගතයේදී කරන්න බලාපොරොත්තු වෙන වෘත්තිමය තත්ත්වය. ඒක ඔබ අනිවාර්යෙන් මේ පිළිබඳව සැලකීමක් වෙන්න. මම මේක කියන්න කලින් මම මේ පෙර වර්ෂයන් වල මේ 2023 වර්ෂයන් වලදී දරුවන්ගේ මේ විෂයන් තෝරාගෙන මේ හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගත් දරුවන් සංඛ්‍යාත්මකව මම මුලින්ම පොඩි විවරණයක් කරන්න. පුතේ මං ගාව තියෙනවා දැන් මේ 2023 එහෙමත් නැතිනම් අපි කියන මේ උසස් පෙළ විභාගයේ හදාරලා ඒ හරහා විශ්වවිද්‍යාල ප්‍රවේශය සුදුසුකම් ලැබපු දරුවන්ගේ සංඛ්‍යාත්මක පොඩි දත්ත කිහිපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි මේ බයෝලොජි වලින්. එහෙමත් නැතිනම් අපි ඔබ දැන් මේ බයෝ වලින් එක්සෑම් කරලා තියෙනවා මේ 2023 වර්ෂයේදී සංඛ්‍යාත්මකව ගත්තොත් ළමයි 32000කට ආසන්න සංඛ්‍යාවක් මේ විභාගයට මුහුණ දීලා තියෙනවා. මේ ස්ට්‍රීම් එකේ. එතකොට මේකේ සමත් ප්‍රතිශතය නෙමෙයි විශ්වවිද්‍යාලය සඳහා සුදුසුකම් ලැබූ ප්‍රතිශතය ආවේ 18000ක් අපි සංඛ්‍යාත්මකව හිතන මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් 56.59ක්. හරිද? එතකොට දැන් මේ බයෝලොජි සම්බන්ධව. එතකොට ඊළඟ කාරණය තමයි පුතා ඔයාලට තියෙනවා ඊට පස්සේ මේ ගණිතාංශයෙන්. ගණිතාංශයෙන් ඒ අවුරුද්දේ මුහුණ දීලා තියෙනවා පුතේ 31000ක්. මම මේ ආසන්න සංඛ්‍යාත්මකව කියන්නේ. 31000ක් මුහුණ දීලා තියෙනවා. එතනින් විශ්වවිද්‍යාලයේ සඳහා සුදුසුකම් ලැබලා තියෙනවා 18000ක් ආසන්න සංඛ්‍යාවක්. ඒක සංඛ්‍යාත්මක ගත්තත් කලින් ප්‍රතිශතයම තමයි 56ක්. ඊට පස්සේ පුතේ
වාණිජ්‍ය විෂය ධාරාව එහෙම නැත්නම් කොමර්ස්. හරි. මේකෙන් මේ පෙර මම මේ සමානාත්මකව පෙර වර්ෂයන් වල විස්තර ටික දෙන්නේ මේ අවුරුද්දේ ඔබ මේ විෂයන් තෝරා ගැනීමට යාමේදී මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න. කොමර්ස් වලින් එහෙම නැත්නම් වාණිජ්‍ය විෂය ධාරාවෙන් 54000කට ආසන්න සංඛ්‍යාවක් දරුවෝ උසස් පෙළ විභාගෙට වාඩිලා තියෙනවා. එතනින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබලා තියෙනවා 37000කට ආසන්න සංඛ්‍යාවක්. ඊළඟ කාරණේ තමයි ඒක ප්‍රතිශතයක් විදිහට ගත්තොත් 69ක්. ඊට පස්සේ ආර්ට් ස්ට්‍රීම් එක. එහෙමත් නැත්නම් කලා විෂය ධාරාවෙන්. කලා විෂය ධාරාවෙන් උසස් පෙළට මුහුණ දීලා තියෙනවා 86000ක්. මේ 86000න් විශ්වවිද්‍යාලයේ සඳහා සුසුකම් ලැබලා තියෙනවා 57000කට ආසන්න සංඛ්‍යාවක්. මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් පුතා අපිට හම්බ වෙනවා මෙතනදී මේ ප්‍රතිශතයක් විදියට 66ක්. හරි මුහුණ දුන් සංඛ්‍යාව සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබපු සංඛ්‍යාව. ඊට පස්සේ අපි ගන්නවා පුතේ මේ ඊළඟට ඔයාලට තියෙනවා මේ ටෙක්නොලොජි විෂය. එහෙමත් නැත්නම් මේ ළමයි වැඩි උනන්දුවක් දක්වන මේකට. එතකොට මේ අපි කියන ඉංජිනේරින් ටෙක්නොලොජි තියෙනවා. එහෙමත් නැත්නම් මේ බයෝ සිස්ටම් එක. හරිද? එතකොට මේ තාක්ෂණික විෂය ධාරාවෙන් මුහුණ දීලා තියෙන්නේ 14000කට ආසන්න ටිකක් සුළු සංඛ්‍යාවක්. එතකොට මේකෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් ලැබලා තියෙනවා 9918ක්. අගයක් විදිහට 10000ක්. හරිද? එතකොට මේකේ ප්‍රතිශතය 66යි. හරිද පුතා? එතකොට දැන් ඔයාලට මම මේ හරහා කියන්න බලාපොරොත්තු වෙන්නේ පුතේ දැන් මෙතනදී අපි අගයක් විදිහට ගත්තොත් මේ තෝරා ගන්න විෂය ධාරාවන් ඇතුළේදී ඔයාලා බලන්න මේ කරන විෂය ධාරාව කළාට පස්සේ ඔයා ඊළඟට ප්‍රවේශ වෙන්නේ ඔයාගේ වෘත්තිමය මට්ටමට. හරිද? දැන් පුතේ ගැටලුවක් මේකේ ගැටලු තියෙනවනේ පුතා. දැන් උදාහරණයක් විදියට අපි දකින දෙයක් තමයි හිතන්න ඔයා කොමර්ස් කරා කියලා පුතා. දැන් මෙතනදී සංඛ්‍යාත්මකව ගත්තම පුතේ කොමර්ස් කරලා තියෙනවා 54000ක්. මේ 54000න් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුසුකම් 37000ක්. ඒතර මෙයාලා එළියට ඇවිල්ලා කරන්නේ මොකක්ද? හරිද? දැන් කලා විෂය ධාරාවෙත් මේකම තමයි. දැන් මම ඇත්තටම කලා විෂය ධාරාවේ සිංහල විෂය උගන්වන ගුරුවරයෙක්. නමුත් මම මේ දත්ත සමග මේක දරුවන්ට ලබා දෙන්නේ ඔබ සාපෙලින් පසුව ප්‍රවේශ වෙන්නේ යම් ලෙසකින් ඔබගේ වෘත්තිමය ජීවිතයේ විවෘත කර ගැනීමක්. හරිද? ඔබ තීරණය කළ යුතුය. පැහැදිලිද? එතකොට ඊළඟ කාරණය තමයි දරුවෝ මේ විෂය ධාරාවන් කරලා එළියට ආවට පස්සේ තියෙන්නේ අතිරික්තයක්ද මොකක්ද කියන එක ඔයා තේරුම් ගන්න. ඒ කියන්නේ දැන් හිතන්න දැන් උදාහරණයක් විදිහට පුතා තාක්ෂණික විෂය ධාරාවන් මේ ICT වාගේ සබ්ජෙක්ට් ගොඩාක් දරුවෝ තෝරගෙන තියෙනවා පෙර වර්ෂයන් වලදී. ප්‍රතිශතය ගත්තොත් 14000ක් විභාගයට වහඩි වෙලා 10000ක් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තියෙනවා. හැබැයි අද මම පෞද්ගලිකව දන්න මම හඳුනන දරුවෝ ඉන්නවා පෞද්ගලික විශ්වවිද්‍යාලවල හෝ වේවා රාජ්‍ය විශ්වවිද්‍යාලවල හෝ වේවා ඉන්ටර්න් එකක් හොයාගන්න බැරුව ගෙදරට වෙලා ඉන්න දරුවෝ ඕන තරම් ඉන්නවා. අපි දන්නවා මේ තාක්ෂණික ලෝකේ එහෙම කියනවා. නමුත් පුතේ ඔබ මේ ලංකාව වගේ රටක් ඇතුළේදී මේකට එළියේ තියෙන ජොබ් මාකට් එක එහෙමත් නැතිනම් දැන් ඔයා මේ පැත්තේ යන්න කැමති නම් මං කියන්නේ මේ යන්න එපා කියලා නෙමෙයි. ඔබ ඔබගේ ශාස්ත්‍රය හඳුනා ගන්න කියන එක මම කියන්නේ. තව පැත්තකින් ගත්තොත් පුතා ඔයා ගණිතාංශය හෝ වේවා නැත්තම් ඔයා මේ විද්‍යා විෂයන් කරනකොට සමහර දරුවෝ ඉන්නවා මේ විද්‍යාව හෝ ගණිත විෂයන් වලට C සාමාර්ථයක් S සාමාර්ථයක් තියාගෙන මේ විෂයන් කරන්න යනවා. හැබැයි ටික කාලයක් යනකොට මේ ධාරිතාව දරුවන්ට දරා ගන්න අමාරු වෙනවා. පැහැදිලිද? එතකොට ඒ අපහසු වීම ඇතුලේ ඔයාගේ වෘත්තිමය ජීවිතය අසාර්ථක මට්ටමකට පැමිණෙනවා. ඒ නිසා ඔබ මුලින්ම විෂයන් තෝරා ගැනීමේදී පුතේ ඔබ කැමති විෂයට ඔබ ප්‍රවේශ වෙන්න. පැහැදිලිද? දැන් මම මේ වෘත්තිමය පැත්ත තීරණය වෙනවා කියුවේ පුතා ඔයා බයෝලොජි කරලා හිතන්න ඔයා කැමති වෛද්‍යවරයෙක් වෙන්න කියලා. ඔයාගේ රැකියාව ස්ථිරයි. ඔයා වෛද්‍යවරයෙක්. කලා විෂය ධාරාව හදාරන දරුවෙක් ඔබගේ ඉලක්කයේ නීති පීඨයට යෑමට නම් ඔබ පැහැදිලිවම තෝරාගත යුත්තේ කලා විෂය ධාරාව. පැහැදිලිද? එතකොට පුතේ ඔබ මුලින්ම ඔයා මුලින්ම හිතන්න ඔයාගේ ධාරිතාව මට මේක දරා ගන්න පුළුවන්ද? මං දරුවන්ට කරන විශේෂ නිවේදනය තමයි ඔබගේ යහළුවන් හෝ ඔබගේ දෙමාපියන්ගේ අධික ඉල්ලීම මත
උසස් පෙළ විෂයන් තෝරා ගන්න යන්න එපා. ඔයා මුලින්ම ඔයාව හඳුන ගන්න. ඔයා දන්නවා. ඔයා දන්නවා ඔයාට ගණිතය අමාරුයිද, ඔයාට වැඩියෙන් පුළුවන් සිංහල වාගේ විෂයක්ද, ඔයාට වැඩියෙන් පුළුවන් කලා පැත්තක්ද, ඒක ඔයා දන්නවා. ඒ නිසා පුතේ මුලින්ම ඔයාව ස්ටඩි කරන්න. මට පුළුවන් මොන වාගේ පැත්තක්ද ඒක ඔයා දන්නවා. ඊට පස්සේ ඔබ විෂයන් තෝරා ගන්න යන්න. පැහැදිලිද? එතකොට දැන් මම පෞද්ගලිකව හම්බ වෙච්ච මට දරුවෝ ඉන්නවා. දැන් කැමති අර ගෙදරින් පොඩි තරවටු කිරීමක් කරනවා. ඔයා තෝරගන්න ඕනේ මෙන්න මේ විෂය. දැන් පොඩි කාලෙත් නිකන් බලන්නකෝ, මට හොඳට මතකයි පුංචි කාලේ අපෙන් අහන ඔයා කවුරු වෙන්නද කැමති කියලා. මම කියන්නේ එහෙම පුංචි කාලේ ඇහුවට ඔයා කැමති දේ දැම්ම තීරණය කරන්න බෑ. දැඩි අරමුණක් තියෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි මම දරුවන්ට යෝජනා කරන්නේ ඔබ මුලින් ඔබව හඳුනා ගන්න. ඉන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ වෘත්තිමය පැතිකඩ තීරණය කරන්න. පුතේ දැන් මම නිතරම දරුවන්ට කියන දෙයක් තමයි ඔයාට ඒ ධාරිතාව දරා ගන්න බැරි නම් එතනට යන්න එපා. ඔයා මුලින්ම සරල විග්‍රහයකට එන්න. මට පුළුවන් මොනවාද, මට බැරි මොනවාද? ඔයාට නිකන් සාහිත්‍යමය ඔලුවක් නැත්තම් එහෙමත් නැතිනම් පුතේ ඔයාට මේ කියවලා ලියන ඒවා එහෙම දීර්ඝව කරන්න බැරි නම් ඔයා කලා කරන්නත් එපා. මම මේ දරුවන්ට යෝජනා කරන්නේ මේ කලා කරන්න කියලා. නමුත් මම දරුවන්ට යෝජනා කරන්නේ ඔබ මුලින් ඔබව හඳුනාගත යුතුයි. පැහැදිලිද? එතකොට පුතේ ඊළඟ කාරණේ තමයි ඔයා කරන විෂයන් හරහා දැන් ඇත්තටම ලංකාවේ තියෙන ලොකු ගැටලුවක් කලා විෂය ධාරාවෙන් දැන් මම කිව්වා මෙතනදී විශ්වවිද්‍යා විභාගයට මුහුණ දෙන සංඛ්‍යාව 86000. මේ 86000න් 57000ක් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබනවා. මේගොල්ලෝ එළියට ඇවිල්ලා මොකද්ද කරන්න කියන එකනේ ගැටලුව. දැන් ඇත්තටම මම යෝජනා කරන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මේ පිළිබඳව එළි සංවාදයක් ඇති කළ යුතුයි. මොකද මේ මම කොළඹ විශ්වවිද්‍යාලේ. මම කොළඹ විශ්වවිද්‍යාලේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙන ගත්තු කෙනෙක් විදියට මම දන්න හොඳම දේ මේකෙන් එළියට ඇවිල්ලා මොනවාද කරන්න කියන එක සම්බන්ධව දැනුමක් ඒගොල්ලන්ට තිබුණේ නැහැ. ඒක තමයි පළවෙනි එක. ඒ නිසා ඔබ දැන්ම තීරණය කරන්න. සාපෙලින් පස්සේ පුතේ ඔබ ප්‍රවේශ වෙන්නේ විශ්වවිද්‍යාලයට ටිකට් එක ගන්න එක්සෑම් එකට ඔයා ලියන්නේ. පැහැදිලිද? අනිත් එක තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රවේශ විභාගය. කලා විෂය ධාරාව හදාරලා හිතන්න කවුරු හෙව්වොත් ඔයා මොනවාද කරන්න කියලා. ඔයාට ඒක ફોකස් එකක් තියෙනවා මම ලෝය කෙනෙක් වෙන්න කියලා. ඔයා කෙලින්ම ආර්ටි ස්ට්‍රීම් එකෙන් එක්සෑම් එක කරලා එතනට යන්න. ඒක දැඩි අරමුණකට එන්න. පැහැදිලිද? ඉතින් ඔයාගේ ධාරිතාව තේරුම් අරගෙන විෂයන් තෝරා ගන්න. මං ආදරණීය අම්මලා තාත්තලාගෙන් ඉල්ලා සිටිනවා දරුවන්ට බලපෑම් කරන්න එපා කොයි වෙලාවකවත් ඔබ මේ විෂය තෝරා ගන්න කියලා. මොකද මේ දත්ත වාර්තා සමග මම ඔබට පැහැදිලි කරන්න උත්සාහ කරේ මේ විශ්වවිද්‍යාලයට මේ වාගේ ප්‍රමාණයක් මුහුණ දීලා ඒගොල්ලෝ විභාගයට මුහුණ දීලා දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන සංඛ්‍යාවකුත් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. දැන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලැබුවොත් වැඩක් නැහැ. එතනින් එළියට ගිහිල්ලා ඔයා මොනවද කරන්න කියලා. පුතේ කැම්පස් එක ඇතුළට ගියාට පස්සේ ඔයාට පුළුවන් යම් තරමකට ඔබගේ වෘත්තිමය තත්ත්වය තීරණය කරගන්න. පැහැදිලිද? ඉතින් දැන් උදාහරණයක් විදිහට මට මතකයි 2012 13 වාගේ වර්ෂයන් වලදී මේ බිස්නස් ස්ටඩීස් වලට ලොකු රැල්ලක් හැදුණා ලංකාවේ. හරි. ඊට පස්සේ ඒක තව ටික කාලෙකින් ආව ටෙක්නොලොජි විෂය. හරිද? දැන් ඕනතරම් මම දන්නවා තාක්ෂණික විෂය ධාරාවන් හදාරලා දැන් ගෙදර ඉන්න ළමයි කීයක් ගෙදර ඉන්නවද කියලා බලන්න. අපි බලන්න ඕනේ මේ අවුට්පුට් එක. හරි. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඔයාගේ වෘත්තිමය පැතිකඩ පුතා. එතකොට විෂයන් තෝරා ගැනීමේදී කාරුණිකව ඉල්ලා සිටින්නේ මුලින් ඔබ ඔබේ ධාරිතාව හඳුනා ගන්න. කිසිවෙකුගේ කීමකට විෂයන් තෝරා ගන්න යන්න එපා. හරි. එතකොට පුතේ අවසාන වශයෙන් මම ඔයාලට ආයෙත් කියනවා ඔබ හොඳින් මතක තියාගන්න ඔයාගේ ඉලක්කය ඔයා දැම්ම හදාගන්න. මේ අතරතුර මම දැකපු දෙයක් තමයි සරලව මේකේ අවසානයේ එන්නේ ඔබ අධ්‍යාපනය කියන එක ඔබගේ ජීවිතයට එකතු කරගත යුතුයි. ඒක අනිවාර්යෙන් ඔබ කළ යුතුයි. ඉතින් පුතේ ඒ හරහා මම දැනුවත් කරන්නේ දැන් ඔබ කලා විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරනවා නම් ඔයාට යන්න තියෙන පැති ටික ඔයා මුලින්ම හොයාගන්න. දැන් මම කලා විෂය හදාරපු කෙනෙක් විදියට සරලවම ගත්තොත් මේ විෂයන් හැදෑරීමේදී එහෙමත් නැතිනම් විශ්වවිද්‍යාලයට ගියාට පස්සේ උදාහරණයක් විදියට කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙනවා IR ඉන්ටර්නැෂනල් රිලේෂන්. හරි. මම මේ පෞද්ගලිකව දන්න කාරණා සහ මම විශ්වවිද්‍යාලයේ දැකපු දේවල්. එතකොට දැන් එතනින් එහාට ඔයාගේ ස්ටඩීස් ඒ කියන්නේ දැන් හිතන්න
IR වාගේ සබ්ජෙක්ට් එකක් ඒ කියන්නේ ස්පෙෂල් ඩිග්‍රී එකක් කරලා මම දන්න හොඳටම දන්න අය ඉන්නවා ආයෙ ගමට ගිහිල්ලා ගමේ පොඩි රැකියාවක් කරගෙන ආයෙ ගෙදරට වෙලා ඉන්නවා. හරි. ඉතින් මේ අවුට්පුට් එක එතනින් එහාට හදන එක ඒකේ පොඩි අතිරික්තයක් තියෙනවා. මේ අතිරික්තය දිහා බලන්න. තාක්ෂණික විෂය ධාරාවන් කරලා එළිය කීයක් නිකන් ඉන්නවද කියන එක ඔයා හිතන්න. දැන් අපි දන්නවා කොමර්ස් වාගේ විෂයක් කරලා මේ විෂය කරලා ඊට පස්සේ ළමයි හිතනවා ටිකක් මට බැංකුවකට යන්න පුළුවන්. නෑ. මීට වඩා එහා ගැඹුරු කාරණයක් තියෙනවා. ඔයා බලන්න මම කොමර්ස් කරලා ඊට පස්සේ කරන්නේ මොකද්ද? විශ්වවිද්‍යාලයට ගියත් ඔයා ඩිග්‍රී උපාධිය අරගෙන ආවත් ඊට පස්සේ ඔයා මොකද්ද කරන්න කියන එක. ඒ නිසා දැඩි අරමුණකට එන්න ඔබගේ ස්ථාවර රැකියාව තීරණය කරගන්න. හරි. ඒ නිසා දැන් සරලව ගත්තොත් පුතා ඔයා ඉංජිනේරුවෙක් වෙන්න අන්න ස්ථාවරයි. ඔබගේ රැකියාව ඉංජිනේරුවරේ. ඊට පස්සේ ඔබ වෛද්‍යවරේ. ඔබ නීතිඥවරේ. ඒ විදිහට ඔයා දැඩි පරමාර්ථයට අරමුණකට එන්න පුළුවන් අන්න තෝරා ගන්න. දැන් ආර්ට් කරලා දිස්ත්‍රික්කේ මුල් ස්ථාන අතරට එන දරුවෝ මේ සුසුකම් ලබන ලෝ ෆැකල්ටි එකට මුල්ම ටික එන්නේ කොළඹ විශ්වවිද්‍යාලේ නීති පීඨයට. හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයා තීරණය කරන්න ඔයාගේ ධාරිතාව. ඉතින් දරුවනේ මම අද මේ හරහා මේ ඉදිරිපත් කරන්න සූදානම් වුණේ ඔබ විෂයන් තෝරා ගැනීමේදී දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි 100,000 වාරයක් හිතන්න මේක මට පුළුවන් දෙයක්ද කාගේවත් කීමකට විෂයන් තෝරා ගන්න එපා. ඔබට පහසු දේ ඔබ කරන්න. ඒක තමයි සරල විග්‍රහය. මේ විෂයන් තෝරා ගැනීමේදී ඔබට පහසු විෂය ඔබ තෝරා ගන්න. ඊට පස්සේ ඔය පාත් එක ඇතුලේ හදාගෙන යන්න. හරි. සරලවම අපි දැන් මම කලිනුත් කිව්වනේ. දැන් ගණිත විද්‍යාව වගේ විෂයන් කරන්න නම් පුතා ඔයාගේ ධාරිතාව වැඩි වෙන්න ඕනනේ. ඔයාට ඒ සාමාර්ථයක් ඒ අදාළ ගණිත සරල සාපෙළදී ගණිත විද්‍යා විෂයන් වලට ඒ සාමාර්ථයක් තිබිය යුතුයි තැන මම ඉන්නවා. ඒ සරල දැනුම නැතුව ඔයාට ඒ විෂයක් හදාරන්න යන්න බෑ. ඒ නිසා කොමර්ස් වාගේ විෂයක් ගත්තත් එහෙමයි මේ ගණිතමය ගැටලු විසඳන්න ඔයාට යම් දැනුමක් ඕන. දැන් සමහර ලාවට කලාවලදී අහන්නේ කලාව කන්නද කියලා. නෑ. මේක තියෙනවා වෙනම පැතිකඩක්. මේ කලා විෂය ධාරාව සම්බන්ධව මම වෙනම වීඩියෝවක් අරගෙන යනවා දරුවන්ට විෂයන් තෝරා ගැනීම සම්බන්ධව සහ මේ විෂයේ තිබෙන වටිනාකම පිළිබඳව. අදට අපි දන්නවා කලා විෂය ධාරාවන් හදාලලා ලංකාවේ ඉහළ ස්ථානවල ඉන්න ඕනෑ තරම් ඉන්නවා. හරි. ඒ නිසා ඉතින් අද මම දරුවන්ට මේ 2027 උසස් පෙළට මුහුණ දෙන්න ඉන්න දරුවන් වෙනුවෙන් තමයි මේ අදහස මම ඕගොල්ලන්ට එකතු කරේ. ඉතින් මේක ඔයාලගේ දන්න යහළුවෙක්ටත් බෙදා හරින්න ඉදිරියේදී මේ සම්බන්ධයෙන් එහෙමත් නැතිනම් මේ කලා විෂය ධාරාවන් පිළිබඳව ඒවා තෝරා ගැනීම පිළිබඳවත් මම පණිවිඩයක් අරගෙන ඉතින් මේක මම කලා විෂය සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් විදියට එක තැනකට ලඝු වෙලා කරපු විග්‍රහයක් නෙමෙයි මේ හරහා යම් දල වශයෙන් පොඩි පණිවිඩයක් ලබා ගන්න කියන අදහසින් මම මේක කරේ. මේ දවස්වල මම දකිනවා අපිට සමාජ මාධ්‍ය දාලාවල මේ ගුරුවරුන් විසින් Tamanගේ විෂයන් ප්‍රවර්ධනය කිරීම තමන්ගේ පන්ති ආරම්භ කිරීම ගැන සිදු කරනවා. නමුත් මම දකින දේ මේ ආරම්භ කිරීම හෝ ඒ පන්තියට යන්නේකට වඩා ඔබගේ අනාගත වෘත්තිමය තත්ත්වය තෝරා ගන්න අවස්ථාවක් මේක. ඉතින් ඔබගේ අනාගතයේ වෘත්තිමය තත්ත්වය දැන් තීරණය කරන්න. ඒක ස්ථාවරව තීරණය කරන්න. ආයි මෙහෙට පයින්න අරහෙට පයින්න නැතුව ස්ථාවරව තීරණය කරන්න. ඔබ අවුරුදු දෙකක් මේ විභාගයේ මේකේ එන්ට්‍රන්ස් එක්සෑම් එකට මුහුණ දෙන්න කලින් අවුරුදු දෙකක් මේ විෂයන් හදාරන්න ඕන. ඒ නිසා ඔබ හොඳින් හිතන්න මම මගේ අනාගත වෘත්තිමය තත්ත්වයේ වෙනුවෙන් මේ විෂයන් තෝරාගත යුතුයි කියන තැන ඉන්න. ඉතින් යම් දැනුමක් එකතු කරගන්නයි කියලා හිතනවා. අපි ඊළඟට හමු වෙමු තවත් වීඩියෝකින්. මම ඊළඟට අරන් ඉන්නේ පුතා කලා විෂය සිංහල විෂය උගන්වන ගුරුවරයෙක් විදියට කලා විෂය ධාරාවන් තෝරා ගන්නා දරුවන්ට මේ විෂයන් තෝරා ගැනීමේදී තිබෙන ගැටලු වලට යම් පිළිතුරක් මම ලබා දෙනවා. වගේම මේ පිළිබඳව සැලකිලිමත් වන ආකාරය පිළිබඳව යම් වීඩියෝවක් අපි ලබා දෙනවා. එහෙනම් අපි හමු වෙමු ඊළඟ වීඩියෝවින්. ඔබ හැමෝටම ජය වේවා.